බෝවන් කියලා පිළිගන්නා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්න ඉතාමත් වැදගත් වෙන ට්‍රික් එකක් ගැන මේ වෙන විට ඔයාලට WhatsApp එකේ කාගේවත් ඒ කියන්නේ DP එකක් ඔයාලට ස්ක්‍රීන්ෂොට් ගහන්න බෑ. ඔය ඉස්සෙල්ලා නම් අපිට ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන් වුණා ඕනම කෙනෙක්ගේ DP එකක්. ඒත් මේ වෙන විට ඔයාලට කාගේවත් DP එකක් ස්ක්‍රීන්ෂොට් ගහන්න බෑ. ඒත් මේ ක්‍රමේ භාවිතා කරලා ඔයාලට ඕනම කෙනෙක්ගේ WhatsApp DP එකක් ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාගන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මාර්ගය ඉක්මනට ගෙන්නා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට වටනවා කියලා හිතනවා නම් යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google application එක ඕපන් කරගන්න. ඉස්සෙල්ලාම ඔයාලගේ Google එක search bar එකට යන්න ඕනේ. හරි දැන් මෙතනින් ඔයාලා type කරගන්න ඕනේ WhatsApp DP download කියලා. ඊට පස්සේ අපි ඒක search කරගන්න ඕනේ. පළවෙනි තියෙන වෙබ්සයිට් එක ඕපන් කරගන්න ඕනේ. මම ඔයාලට ඊතලයක් දාලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මම ඔයාලට ඊතලයක් දාලා පෙන්නන්නම්. මෙන්න මෙතන මේ තියෙන ඔයාලා ජීවත් වෙන රට සිලෙක්ට් කරගන්න ඕනේ. හරි මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ ශ්‍රී ලංකා කියලා තියෙනවන්නේ ඔයාලා ජීවත් වෙන රට ඔයාලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට DP එක ස්ක්‍රීන්ෂොට් ගහන්න ඕන කෙනාගේ නම්බර් එක මෙතනින් දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලා මෙහෙම පල්ලයට යනකොට ඔයාලට මෙතනින් පේනවා ඇති download now කියලා. අන්නේ download now කියන එක මත එකපාරක් ක්ලික් කරන්න. දැන් ඔයාලට පහලට ගියන් පස්සේ බලන්න පුළුවන් වෙනවා ඔයාලට ඒ කියන්නේ ඔයාලා දැන් DP එක ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න ඕන කෙනාගේ DP එක අපිට මෙතනින් පෙන්වන. මෙතනින් ඔයාලට මේ පහළ තියෙන save DP කියන එක උඩ ක්ලික් කරලා අපිට මේ DP එක save කරගන්න පුළුවන් අපේ ගැලරියට. මේ වීඩියෝ එක මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඔයාලා වෙන කෙනෙක්ට බලපෑමක් වෙන ලෙස මේක භාවිතා කරන්න එපා. ඔයාලගේ අවශ්‍යතාවයක් වෙනුම විතරක් මේක භාවිතා කරන්න. මේ වීඩියෝ එක මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. තවත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.